හොඳයි. අපි කවුරුත් අහලා තියෙන දෙයක් තමයි බුදු දහමේදී හොඳ කෙනෙක් වෙන එකේ වටිනාකම. හැබැයි අද අපි කතා කරන්න යන්නේ ටිකක් ගැඹුරු කාරණයක්. ඒ තමයි මේ හොඳකම එහෙමත් නැත්නම් ශීලය කියන දේ විතරක් නිවනට ප්‍රමාණවත්ද කියන එක. ඇත්තටම සමාජයේ ගොඩක් දෙනෙක් අතර තියෙන විශ්වාසයක් තමයි හොඳට සිල්වත්ව ජීවත් වෙන එක තමයි අධ්‍යාත්මික ගමනක තියෙන ඉහළම ඉලක්කය කියලා. හැබැයි මේ නිමක් නැති සසර දුකෙන් එතර වෙන්නට ඒ හොඳකම විතරක්ම සෑහෙයිද? අපි බලමු මේ ගැන විස්තරාත්මකව. මුලින්ම අපි එක දෙයක් පැහැදිලිවම තේරුම් ගන්න ඕනේ. ශීලය එහෙම නැත්නම් සදාචාරාත්මකව ජීවත් වෙන එක අත්‍යවශ්‍යම දෙයක්. ඒක හරියට ශක්තිමත් ගොඩනැගිල්ලකට දාන හොඳ අත්තිවාරමක් වගේ. අත්තිවාරමක් නැතුව ගයක් හදන්න බෑනේ. අන්න ඒ වගේ තමයි ශීලයක් නැතුව කිසිම ආධ්‍යාත්මික දියුණුවක් ලබන්න බෑ. ඉතින් අපි ශීලයේ වටිනාකම කොහෙත්ම අව탁සීරු කරන්නේ නැහැ. එතකොට මොකද්ද මේ ශීලය කියන එකෙන් ඇත්තටම අදහස් වෙන්නේ? හරිම සරලයි. ශීලය කියන්නේ යහපත් සතුටුදායක ජීවිතයකට පදනම දාන ඒ වගේම අනාගත භවයන් වලදීත් සුගතියකට මඟ පාදන සදාචාරාත්මක ගුණධර්ම පිළිපැදීමයි. ඉතින් ශීලයේ රැකීමෙන් ලැබෙන ප්‍රතිඵල දිහා බැලුවොත් එකක් තමයි මේ ජීවිතයේදීම සතුටින් ඉන්න පුළුවන් ස්ථාවර පදනමක් හැදෙනවා. ඊළඟට මරණින් පස්සේ දිව්‍ය ලෝකයේ වගේ වඩා හොඳ තැන්වල ඉපදෙන්න ඒ කියන්නේ සුගතියකට යන්න හේතු වෙනවා. පොදුවේ ගත්තොත් සංසාර ගමන තුල සැප පහසු ලස්සන ගමනක් යන්න ශීලය උදව් වෙනවා. හැබැයි මෙන්න තමයි අපි අවධානය යොමු කරන්න ඕනම තැන. ශීලයේ රැකීමෙන්, දන් දීමෙන් අපිට හොඳ ජීවිත ලැබුණට ඒ පින්කම් වලින් විතරක් අපේ යටි හිතේ ගැඹුරතම කිඳා බහැලා තියෙන අපිව නැවත නැවතත් ඉපදීමට පොළඹවන තෘෂ්ණාව සහ කෙලෙස් මුලින්ම උදුරලා දාන්න බෑ. දැන් මේ සංසන්දනයේ දිහා බලන්නකෝ. මේ එකෙන් තමයි කතාවේ හරයම පැහැදිලි වෙන්නේ. දන් දීම, ශීලය රැකීම වගේ කුසල් ක්‍රියාත්මක වෙන්නේ භවය කියන මේ සසර ලෝකයේ ඇතුළෙමයි. ඒ නිසා ඒ පින්කම් වලින් වෙන්නේ සංසාර ගමනේ තවත් දික් වෙන එක. හැබැයි විදර්ශනා භාවනාව කියන දේ නිර්මාණය වෙලා තියෙන්නම මේ භවය අවසන් කරන්න. ඒ කියන්නේ සංසාර චක්‍රය කෙටි කරලා එතර වෙන්නයි. මේක තේරුම් කරන්න හරිම අපූර්ව උපමාවක් යොදා ගන්නවා. ඒ තමයි භවගාමී පින්කම් කරමින් නිවන් දකින්න හදන එක හරියට මහා වරුසාවක් මැද හිටගෙන ඇඟ වේල ගන්න හදනවා වගේ වැඩක් කියන එක. බලන්න කරන ක්‍රියාවයි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයයි අතර කොච්චර පරස්පරයක්ද තියෙන්නේ. එහෙනම් ශීලය විතරක් මදි නම් පූර්ණ විමුක්තිය, ඒ කියන්නේ නිවන කරා යන මේ මාර්ගය සම්පූර්ණ වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සම්පූර්ණ මාර්ගය කියන්නේ මේ පියවර තුනේම එකතුවක්. මුලින්ම ශීලය කියන අත්තිවාරෙම පරිපූර්ණව දාගන්න ඕන. ඊළඟට ඒ ශක්තිමත් පදනම උඩ ඉඳගෙන ගැඹුරු සමාධියක්, ඒ කියන්නේ සිත එක තැනක තියාගැනීමේ හැකියාව වර්ධනය කරගන්න ඕන. අන්තිමට අන්නේ සමාධිමත් තියනු හිතින් තමයි විදර්ශනා ප්‍රඥාවෙන් යුතුව ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් පේනව නේද? ශීලය කියන්නේ මේ මහා ගමනේ නැතුවම බැරි පළවෙනි පියවර. මේ කාරණේ තවත් විදිහකට සාරාංශගත කළොත් මෙහෙමයි. ශීලය කියන්නේ සංසාර ගමනේදී අපිට ලැබෙන සැප පහසු සුඛෝපභෝගී ගමනක්. හැබැයි භාවනාව කියන්නේ ඒ ගමනේ අවසාන ඉලක්කය වෙන නිවනට අපි වාරගෙන යන වාහනිය. ඉතින් අද අපි කතා කරපු හැම දෙයකම හරය මේකයි. ශීලය කියන්නේ අත්තිවාරම. ඒක නැතුවම බෑ. හැබැයි භාවනාව තමයි ඒ අත්තිවාරම මත ගොඩනගලා නිවන කියන ගමනාන්තයකම යන එකම එක මාර්ගය. අවසාන වශයෙන් අපි හැමෝටම හිතන්නට යමක් ඉතිරි කරමින් මේ කතාව අවසන් කරමු. ශීලයේ ආනිසංස නිසා මේ සංසාර ගමන සැප පහසු සුන්දර එකක් වෙනව නම් ඒ සැපවත් ගමන අත්හැරලා ගමනාන්තය වන නිවනම සොයා යන්නට ඇති සැබෑම පෙළඹවීම, සැබෑම හේතුව කුමක් වෙන්න පුළුවන්ද?